දැන් රාතේකට සාපේක්ෂව ලෝකේ නැවතිලානේ. භ්‍රමණය වෙන්නේ නාම රූප නැහැ, ලෝභ දේශ මොහ නැහැ. දැන් උන්වහන්සේට සාපේක්ෂව ලෝකේ මොකවත් නැහනේ. ලෝභය තියනවද? එහෙම එකක් නැහැ. රාගය? ඒ කියන්නේ මොකද්ද? එහෙම එකක් නැහැ. නාම රූප තියනවද? නැහැ. ඇයි උන්වහන්සේට නාම රූප පේන්නේ? ඇයි? මේක මොකවත් නැහැ. මේක එකතු වෙච්ච නිසා ඒක නිර්මාණයක්. මේක ඇත්ත එකක් නෙමෙයි. ඒතර ඇත්තට මොකවත් නැහනේ. ඒතර උන්වහන්සේට සාපේක්ෂව ලෝකෙ මොකවත් නැහැ. තියෙන්නේ කාටද? අර මානසිකත්වය නැති කෙනාට ඔක්කොම තියෙනවා. මේ කියන ප්‍රශ්න ඔක්කොම තියෙනවා. මාර්ගඵල ලැබෙන්න අවබෝධය වැඩි වෙන්න ලෝකේ බර අඩු වෙගෙන යන අයට. යෝගි කට්ටියට මේ යෝගී කියන ධානය ටික වැඩුණාම යා කියන මේ ලෝකේ මේ බර මේ 125ක් අඩු වුණා වගේ නෑ. ඒ බර වලින් 125කින් යා නිදහස් වෙලා. දැන් යාට මේ අර ලෞකික දේවල් වල ප්‍රශ්න අඩුයි. අයි අර ප්‍රඥාව වැඩි නිසා අර ධානයට අනුව ලෝකෙන් බලනකොට ඒකින නාම රූප වල ගොඩක් දේවල් දැන් යාට පෑදිලි. බර අඩු වෙලා. තපස් වෙනකන් යාගේ ධානය වැඩුණාම යා කියන ස්වාමීනි මේ 150ක් විතර බර අඩු වුණා වගේ දැන්. ඇයි? නෑ ලෝකෙදියා බලනකොට ඉස්සර තිබිච්ච ප්‍රශ්න මොකද නෑ හරි සෑල්ලු ඉන්නේ. දැන් බර අඩු වෙලා. මුනිවරයෙක් වුණාම 125ක් වගේ යාට දැනෙන්නේ බර. ඇයි අර අවබෝධයට අර